guys, කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අදත් අපි අලුත් ගමනක් යන්න හදන්නේ. අලුත් තැනකට අලුත් තැනක් බලන්න. අපි ගිහිල්ලා බලමු. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අද. අද දවස අද මේ පාස්කු ඉරිදා අද. ඉතාලියේ නෙමෙයි හැමතැනම. ඉතින් බලමු අපි ගිහිල්ලා ඒ තන ඕපන් කරලා තියෙනවද කියලා අද ඒක කරලාද කියලා Google එකෙන් නම් දාලා දෙනවා ඕපන් කරලා කියලා. අපි ගිහිල්ලා බලමු කොහොමද ඒක වෙන්නේ කියලා. right ඉතින් අපිට යන්න තියෙන රූට් එක අපි යන්නේ පයින්. එතකොට විනාඩි 4යි මීටර් 290ක් තියෙන්නේ. පොඩි දුරක් අපි ගිහිල්ලා බලමු. Continue straight onto Largo Giuseppe Torniolo. Okay. ගාන්ටාරක සද්ද ඇහෙනවා. සාමාන්‍යයෙන් 12ට තමයි පටන් ගන්න පූජාව පල්ලිවල. මේක මොකද්ද දන්නේ අපි. ගිහිල්ලා බලන්න. Okay guys, මේක තමයි අපි එන්න තිබ්බ තැන. පෙන්තෙවොන් එක. පෙන්තෙවොන් එක මේක ඉතාලියේ ප්‍රසිද්ධම තැනක්. ඉතාලියේ හිටපු සියලුම දෙවිවරුන් වෙනුවෙන් හදපු පල්ලියක් මේක. මේකේ විශේෂත්වයක් තියෙනවා. අපි අතට ගිහලා බලමු මොකද්ද කියන විශේෂත්වය කියලා. හරි guys, මේ තියෙන්නේ දැනට ඇතුලේ පූජාවක් තියෙනවා. එහෙනම් අපිට යන්න විදියක් නැහැ. බලමු අපි තව පොඩ්ඩක් ඉඳලා යන්න. තවද තමයි 12 දවල් 12 වෙනකන් ෆ්‍රී යන්න පුළුවන් ඇතුළට. ඊට පස්සේ මම හිතන්නේ charge කරනවා. සාමාන්‍යයෙන් මේකට යන්න ටිකට් එකක් ගන්න ඕනේ. දැන් අර මෙතන ඉන්න ඔෆිස් එකේ කිව්වා ඕනේ නැහැ කියලා 12 පූජාව වෙනකන් ඉන්න වෙනවා මොනවා කරන්නේ. පල්ලි තියෙන විශේෂත්වය මේක මෙතන උඩ තියෙන්නේ හෝල් එකක්. සාමාන්‍යයෙන් පල්ලි වල මෙතනින් උඩට කොටසක් තියෙනවනේ බැඳලා. දැන් මේකේ තියෙන්නේ මේ විදිහට. ඕගලන්ට පේනද මේ ගිරේලිය මෙහෙම පැත්තට වැටලා තියෙනවා. සමහරට ඕගලන්ට ප්‍රශ්නයක් එන ඇති මේක වහින වෙලාවට කොහොමද වෙන්නේ කියලා. එතකොට ඒකේ තියෙන්නේ මේකේ වහින වෙලාවට මෙතනින් වතුර වැටෙනවා. මේක මේ හෝල් එක ඕපන් තියෙන්නේ. මේ වතුරක්වත් දුකත් හයි කරලා නැහැ මේකේ. තේවරුන් වෙනුවෙන් වෙන් කරපු කොටස් තියෙනවා. මේ තියෙන්නේ තේ වගේ එක තැනක්. මේ වගේ මේක වටේටම තියෙනවා ඒ වගේ හදලා. මේ මල් තියලා එහෙම ඒගොල්ලෝ අද පූජා උදේ තිබ්බ හින්දා මල් තියලා ඒක ඒගොල්ලෝ ඒ අදහන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය ඒගොල්ලෝ ඇවිල්ලා මේ මල් තියලා එහෙම පූජා කරලා එහෙම යනවා මල් එහෙම ගෙනලා. Okay guys, මේ තියෙන්නේත් ඒ වගේ මේ සොහොනක්. මේකේ මේ පාප වහන්සේලාගේ සොහොන හිටන් තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේ සොහොනක්. Okay guys, මේ තියෙන්නේ මෙතන වික්ටෝරියා මනුවෙලගේ සොහොන ස්මාරකය. සොහොන තමයි මෙතන තියෙන්නේ. වික්ටෝරියා මනුවෙල කියන්නේ මේ ඉතාලිය ගොඩනගපු ඉතාලිය මේ ජනරජයක් විදියට ගොඩනගපු පුද්ගලයෙක් තමයි. ගොඩක් අය මේ
එයාව හුඟක් දේවත්වෙන් වගේ සලකනවා. ඉතින් එයාගේ සෝහන තමයි මේ තියෙන්නේ මෙතන. ස්පෙෂල්ම මේ 3D පෙනුවක් තියෙන එක තියෙන එක සිස්ටම් එකක් තියෙන. අපි දැන් ඒක බලන්න යනවා. ඒක තියෙන්නේ පල්ලේ උඩ ඇඳලා තියෙන චිත්‍ර කණ්ණාඩියකින් බලන්න පුළුවන්. ඒ කණ්ණාඩියෙන් බලනකොට මේ ඒක 3D විදියට තමයි පේන්න තියෙන්නේ. ඒකට දැන් මේ ගොඩක් පොලිමේ ඉන්නේ. අපි ගිහින් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. Okay.
ගයිස් අපි මේ බිල්ඩින් එකේ විශේෂත්වය තමයි මේක සෑහෙන පළවෙනි දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඉඳලා මැරිච්ච සොල්දාදුවන්ගේ සෝල්ජර්ස්ලාගේ අලු තැන්පත් කරලා එහෙම තියෙන මේ තැන තමයි. ඊට කලින් ඉඳන්ම තියෙන මේ පරණ යුද්ධ කරපු ආයුධ ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා. අපි අතුරට ගිහිල්ලා බලමු. Okay guys, මගේ ලොකු කැමරා එක ගෙනියන්න දෙන්න බැහැ කිව්වා. ඒකේ ලෙන්ස් එක ලොකු වැඩි කියලා. මොකද මේ මෙතන පොඩ්ඩක් වටපිටාවේ තියෙන ඒවා ටිකක් හයි සිකියුරිටි ඒරියා එකක්. ඒ හින්දා මේගොල්ලෝ මේ දෙන්නේ කිව්වා ගෙනියන්න. මම ඒනට ගත්තා මේ ලෙන්ස් කවස් දාලා වැහුවා ඔක්කොම. අනිත් කැමරාවෙන් තමයි ෆොටෝස් ගන්න ඉන්නේ. මේ රයිට් අපි බලමු උඩට ගිහිල්ලා ගන්න පුළුවන් වේවි කියලා. අද ගොඩක් සෙනග වැඩි. මොකද හේතුව අද මේ යන්න දෙනවා. සාමාන්‍යයෙන් මේකේ මේ එක කොටසක් සාමාන්‍යයෙන් වහලා තියෙන්නේ. ස්පෙෂල් ඩේ වලට විතරයි මේ අරින්න දෙන්නේ. ඉතින් ඒ හින්දා මේ අද ඔක්කොම ඇරලා තියෙන්නේ. ඒ හින්දා මේ ගොල්ලන්ට මේ සෙනග ගොඩක් ඉතින් ඇවිල්ලා තියෙනවා. මේ කින්දර භාජන දෙක. මේ භාජන දෙක මම හිතන්නේ මේක පටන් ගත්ත දවස් ඉඳලා අද වෙනකම් වැඩ කරන ඒ විදියටම. ඒක ඒගොල්ලන්ට මේ ගෞරවයක් විදියට එක මේ හැමදාම පත්තු වෙනවා ඒක. මේ සෝල්ජර්ස්ලා දෙන්නත් මම හිතන්නේ පොඩි වෙලාවක් තියෙන වෙලාවට මාරු වෙලා අලුත් අය එනවා. මේ දෙන්න ඉන්නවා එතකන් මේ ගාඩ් එකේ. මේ කාලේ යුද්ධ කරපුවා ඉතාලිය තිබ්බ විදිය මේ දිස්ත්‍රික්ක වෙන රටවල් වලට අයත් වෙලා තිබ්බ විදිය ඒක තමයි කියන්නේ. කාලේ පාවිච්චි කරපු උපකරණ තියෙන කාසි යන්නේ.
oval with outer Napoleon. Only Napoleon. Third part of century. 19th century. Namin Sivasa. Okay guys, Paris Congress එක 1856 Yes, sir. ඉතින් guys මෙතන පාවිච්චි කරපු ඒ කාලේ අඩු ගොඩක් තියෙනවා එක අඩු જાත් එක ඩිසයින් වල ඒවා මේ කඩුවේ guys තියෙනවා මොනවා හරි ලියලා භාෂාවකින් gold plated වගේ එකක් තියෙන්නේ අපි කියවලා බලමු Sword of the Honor given by the Vittorio Emanuele III in 1920 by the municipality of Rome, the memory of victory in the First World War. පළවෙනි ලෝක යුද්ධ කාලේ වික්ටෝරියා එමානුවෙල් කියන්නේ යානේ මේ ඉතාලියේ ගොඩක් පිටවන්න වැඩ කළා තියෙන්නේ. යා පාවිච්චි කරපු ඕක.
එක තමයි ගයිස් තියෙන්නේ මෙතන මියුසියම් එකේ. මේ මියුසියම් එකේ තියෙන ඒ ටික මේකේ ඒ ටික තමයි තියෙන්නේ. මම හිතන්නේ මේකට මම ඇවිල්ලා තියෙන මේ මම හිතන්නේ මේ දෙවෙනි වතාව. දෙවෙනි පාර තමයි මේ. මේ තියෙන guys ඉස්සල medals පාලම්දපු ලාංඡන ඒ වගේ දේවල්. ඒ කියන්නේ එක සෝල්ජර්ස්ලාට පලඳපු පලඳනවා ඒක. බෝට් එකත් සබ්මරීන් එක pen and ink wall used to sign the and stick on the wall used the on 3rd November 1980. ඉතින් ගෑස් මාස්ක් එකක් පළවෙනි ලෝක යුද්ධයේදී පාවිච්චි කරා. තියෙන guys ඒ කාලේ පාවිච්චි කරපු වතුරක් මෙහි ඉතාලියේදී මේ තියෙන ගන්ටාරය මියුසියම් එකේ ඒ ටික විතරයි තියෙන්නේ. දැන් මේකට යන්න දැන්